අපිට ආරංචි වුණාට බොහොම දුක හිතෙනවා අපේ මේ අහිංසක මිනිස්සු ඉන්න බෞද්ධ සම්ප්‍රදායක් තිබ්බ බුදුරජාණන් වහන්සේගේ දහම් දායාදය ලැබපු වර්තමානයේ අපේ මේ ලංකාවේ වෙලා තියෙන දේවල් සමහර විට ඔබටත් ආරංචි ඇති. සමහරට කොළඹ නගරේ සමහර ජාත්‍යන්තර පාසල්වල දියණිවරු පාසලේ දැන් අපි ඉස්සර අපේ උපන්දිනයට යාළුවන්ට කේක් දෙන්නේ නේද? සාද පවත්වන්නේ. ඒ වගේ දැන් දුවලා මොකද කරන්නේ? සාද පවත්වන්නේ මොකද? එයාලා සාද පවත්වන තම ඉස්සෙල්ලාම තමන් කාම සේවනයේ යෙදිලා තමන්ගේ කන්‍යාභාවය විනාශ කරගෙන තමන්ගේ කුමරි බඹසර විනාශ කරගත්ත දේ ලොකු හපංකමක් හැටියට එයාලා දකිනවා. ලොකු ජයක් හැටියට දැකලා එයාලා ඒ සතුට, ඒ දියණිවරු ඒ සතුට පන්ති යාළුවොත් එක්ක බෙදා ගන්නවා කියලා ආරංචියක් ආවා. ඉතින් බලන්න කොච්චරනම් මේ සාර ධර්මාතින් ඊළඟට ලැජ්ජාව බය අතින් මේ රට කොයිතරම් පහතට හෙළලා තියෙනවද? ඉතින් ඒක ඇත්තටම හැම දිනම ගොඩාක් සංවේගයට පත්විය යුතු කාරණයක්.